A word from the word within මම සහෝදරියා ශාන්ති. ඉතින් අද දවසේත් අපි දේව වචනය සරලව විග්‍රහ කිරීමට සූදානම් වෙමු. ප්‍රේමවන්තයනි, යේසුස් වහන්සේ පියාණන් වහන්සේ වෙත නැවත යාමට පෙර උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ අවසාන වරට ආඥාවක් දුන්නා. ඔබ මා එය ඉතා හොඳින් දන්නා වූ දෙයක් හැටියට මා සලකනවා. ඉතින් එම ආඥාව කිසිම දාක අවලංගු නොවන අතර එය අපි මහා ආඥාව ලෙස හඳුන්වනවා. මතෙව් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 18 සිට 20 වෙනි පදය තුල යේසුස් වහන්සේ මෙසේ පැවසුවා. ස්වර්ගයේද පොළොවෙහිද සියලු අධිකාරිය මට දී ඇත. එබැවින් ඔබ ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. මා හිතාදර ප්‍රේමවන්තේනි, මෙහි තිබෙන අනුපිළිවෙල ගැන අපි සලකා බලන අවස්ථාවේදී උන්වහන්සේ තමන් වහන්සේගේ අධිකාරීත්වය ප්‍රකාශ කිරීම අපිට දකින්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේයින් පසු තමන් වහන්සේගේ ආඥාව ලබා දීම පෙන්눔 කෙරෙන අතර අපි යන්නෙන් අපගේම ශක්තියෙන් ප්‍රඥාවෙන් හෝ හැකියාවෙන් නොවේ, සියල්ල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අයිති අධිකාරීත්වය තුල උන්වහන්සේ යටතේ සිදුවන බව අපිට පෙන්වා දෙනවා. එනම් අපි යන්නෙන් උන්වහන්සේගේ අධිකාරීත්වය යටතේ සියල්ල සිදුවෙන බව අපිට වටහා ගත හැකි සත්‍යතාවයයි. ප්‍රේමවන්තේනි, අපගේ අරමුණ මිනිස්සුන්ව තීරණයක් ගැනීමේ මොහොතකට පමණක් ගෙන ඒම නොවේ. යේසුස් වහන්සේ අපට අනකලේ ගෝලයන්ව අපි සූදානම් කළ යුතුයි. ගෝලයන්ව අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බිහි කළ යුතුයි. සැබවින්ම ගෝලයෙක් කියන්නේ කවුද? ඔහු ඉගෙන ගන්නා වූ කෙනෙක්, අනුගමනය කරන, කීකරුවන, දෙවියන් වහන්සේගේ වචනය මගින් පරිවර්තනය වෙමින් පවතින පුද්ගලයෙක්. ඉතින් සභාවේ කාර්යභාරය වන්නේ සුභාරංචිය ප්‍රකාශ කිරීම පමණක් නෙවෙයි. ඇදහිලිවන්තයන්ට ක්‍රිස්තුස් වහන්සේ අනකරපු සියල්ල පිළිපදින්ට ඔවුන්ට ඉගැන්වීම සහ ඔවුන්ට මඟ පෙන්වීම තමයි අපි කළ යුතුව තිබෙන්නේ. එනම් ක්‍රිස්තුස් වහන්සේ අනකල සියල්ල පිළිපදින්ට ඔවුන්ට ඉගැන්වීම අප සතු යුතුකම. ඉතින් මෙය හොඳින් වටහා ගත යුතුය ප්‍රේමවන්තේනි. ඉතින් මෙම මෙහෙවර අපගේ බලයෙන් හෝ ශක්තියෙන් අපිට සම්පූර්ණ කරන්න බැහැ. මේ වෙනුවෙන් අපිට ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය අවශ්‍යයි. ඉතින් යේසුස් වහන්සේ ක්‍රියාපොතේ 1 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මෙන්න මේ ආකාරයට සඳහන් කරනවා. නුඹලා කෙරෙහි ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නාහුය. එවිට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වන්නාහුය. බලන්න දේවදරුවනේ, ස්වාමින් වහන්සේගේ අලංකාර පොරොන්දුව මෙයයි. එනම් අපගේ යුගයේ අවසානය දක්වා, අපගේ මේ අවුරුදුවල අවසාන කාල සීමාව දක්වාම, උන්වහන්සේ ලෝකාන්තිමය දක්වාම අප සමග සිටින බවට උන්වහන්සේ පොරොන්දු වෙනවා. අපට අනකරන, එමෙන්ම ස්වාමින් වහන්සේ අප සමග ගමන් කරන දෙවියන් වහන්සේ බව ඉන් අපිට තහවුරු වෙනවා, සහ තහවුරු කර දෙනවා, පොරොන්දු වෙනවා. එබැවින් සෑම ඇදහිලිවන්තයෙක්ම තමන්ගෙන්ම යම් ප්‍රශ්නයක් ඇසිය යුතුයි අද දවසේ. එනම් අපි ජීවත් වෙන්නේ ඇත්තටම කා වෙනුවෙන්ද? අපි වෙනුවෙන්ද? එහෙම නැත්නම් අපි වෙනුවෙන් පමණක්ද? එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ අරමුණට, කැමැත්තට, සැලැස්මට අනුකූලව ඊට සහභාගී වෙමින්ද කියන එක අපි තුලම ඇසිය යුතු ප්‍රශ්නයක්. ඉතින් දේවදරුවනේ, දෙවියන් වහන්සේ ඔබට තබා ඇති ස්ථානයෙන්ම ඔබ ආරම්භ කරන්න. ඔබගේ පවුල, රැකියා ස්ථානය, ඔබගේ පූජාව සහ ඔබ අවට සිටින මිනිසුන්, ඔබගේ සේවා ශේෂ්ත්‍රය තුළ ඉන්නව සියල්ලන් වෙත ඔබගේ කර්තව්‍ය ආරම්භ කරන්න. ඔබගේ මෙහෙවර ආරම්භ කරන්න. ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔවුන්ට බෙදා දෙන්න.
උන්වහන්සේගේ වචනය උගන්වන්න සහ අය විශ්වාසවන්ත ගෝලයන් බවට පත්කිරීමට උපකාරී වන්න. ඉතින් අධිකාරිය උන්වහන්සේගේ, බලයත් උන්වහන්සේගේ. නමුත් වගකීම අපේ. කීකරු වීමත්, ගොස් සේවය කිරීමත්. සැමට සුබ දවසක්.